එකම පර්වත ප්‍රාකාරයක එකිනෙකට ආසන්නයේ පිහිටි වටිනා ලෙන් විහාර දෙකක්. වේරගොඩ වලගම්බා ගල් ලෙන් විහාරය හා යටිදොළ පහළ ලෙන් විහාරය. කෑගල්ල දිස්ත්‍රික්කයට අයත්ව බෙලිගලට නුදුරු වේරගොඩ ප්‍රදේශයේ පිහිටලා තියෙන්නේ. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ යට්ටෝගොඩින් හැරිලා කෑගල්ල පොල්ගහවෙල පාරේ කෝංගස් හන්දිය දක්වා වැටී ඇති මාර්ගයේ කිලෝමීටර් 8ක විතර දුරක් ගමන් කරද්දී මුණ ගැහෙනවා මේ විහාරය දක්වා වැටුණු ගමන් මාර්ගය. කෑගල්ල පොල්ගහවෙල පාරේ කෝංගස් හන්දියේ සිට මේ දක්වා ඇති දුර ප්‍රමාණය කිලෝමීටර් 4.5ක් පමණ වෙනවා. කෑගල්ල පොල්ගහවෙල පාරේ දේවාලගමින් හැරිලා කිලෝමීටර් 3.5ක පමණ දුරක් ගෙවාගෙන මෙහි ළඟා විය හැකි තවත් අතුරු මාර්ගයකුත් පවතිනවා. යට්ටෝගොඩ සිට කෝංගස් හන්දිය දක්වා ඇති මාර්ගයේ සිට මේ විහාරය දක්වා මාර්ගය පෙන්වන පුරාවිද්‍යා දැන්වීම් පුවරු දැක ගන්න ලැබෙනවා. වේරගොඩ සිට දේවාලයගම දෙසට ඇති අතුරු මාර්ගයනුයි ඒ දක්වා යා යුත්තේ. වේරගොඩ වලගම්බා ගල්ලෙන් විහාරය උස් ගල් පර්වතයක් ඇසුරෙහි ඇති කටාරම් සහිත ගල්ලෙන ඒ තුල බුදුමැදුරක් දැක ගන්න ලැබෙනවා. ඒ වගේම සංඝාවාසයක් හැටියටත් වෙන ප්‍රයෝජනයට ගැනෙනවා. අලුතින් ඉදිකළ සංඝාවාසය ඇතුළු ගොඩනැගිලි ධර්මශාලාව දැක ගන්න ලැබෙනවා ලෙන ඉදිරියෙහි. පුරාණ බිතුසිතුවම් සහිත ලෙන් විහාර මන්දිරය දැක ගන්න ලැබෙන්නේ ගල් පර්වතයේ මැද කොටසේ. ඒ සඳහා පියගැට පෙළ සකස් කර තිබෙනවා සංඝාවාසයේ පිහිටි භූමියේ සිට. පර්වත බෑවුමේ තැන් තැන්වල සමතලා බිම් තීරුවල බෝධීන් වහන්සේ චෛත්‍ය ආදිය ඉදිකර තිබෙනවා. විහාර මන්දිරය පිහිටලා තියෙන්නේ කටාරම් කෙටු ගල් ලෙනක් ඇතුළත. ලෙනෙහි හැඩයට අනුව කවාකාරව මේ කටාරම නෙලා තිබෙනවා. ලෙන් විහාර මන්දිරය වසා තිබුණු නිසා ඇතුළත රූපරාමු ලබා ගැනීමට නොහැකි වුණු නිසා පෙරගත්තු ඡායාරූපයකුයි මෙහි දක්වලා තියෙන්නේ. මහනුවර යුගයේ ලක්ෂණ වලින් යුතු මකර තොරණ සහිත හිඳි පිළිම වහන්සේ හිටිහා හිඳි පිළිම දේව ප්‍රතිමා ආදිය මෙහි දැකගත හැකි වෙනවා. බිත්ති හා වියන සිතුවමින් සරසා තිබෙනවා. ගල් ලෙනට වම්පසින් ඉහළ ගල් කුහරයක් තුල දැක ගන්න ලැබෙනවා දිය පිරුණු කුඩා පොකුණක්. සතුරු ආක්‍රමණ සමයේ වලගම්බා රජතුමන්ට රැකවරණය සැලසූ ස්ථානයක් ලෙස ජනප්‍රවාදයේ සඳහන් නිසයි ගල්ලෙන් සහිත මේ විහාරය වලගම්බා ගල්ලෙන් විහාරය හැටියට හඳුන්වන්නේ. ගල් පර්වතයකින් කඳු පන්තියකින් වටවුණු මෙහි ඇති ගල්ලෙන් ඒ සඳහා ඉතා යෝග්‍ය බව අවට පරිසරය දකින විට පෙනී යනවා.
විහාර ගල්ලෙනට දකුණු පසින් ඊට මදක් ඉහළින් දැකගත හැකි වෙනවා තවත් කුඩා ගල්ලෙනක්. එහි කටාරම් කොටා තිබෙන බවත් කලකට පෙර බිත්ති බැඳ තිබුණු බවටත් සලකුණු දැකගත හැකියි. කලකට පෙර වනයේට වැසී යමින් තිබුණත් අද වන විට ඒ ගල්ලෙන පිළිසකර කර ඒ තුල සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඉදිකර තිබෙනවා. කටාරම් කෙටු ගල්ලෙන් ආදිය පැවතීමෙන් පෙනී යනවා අතීතයේදී භාවනානුයෝගී භික්ෂුන් වහන්සේලා මේ වායෙහි වැඩ වාසය කරන්නට ඇති බව. ඊ타මත්ම නිහඬයි නිස්කලංකයි අවට පරිසරය. මේ පහුගිය නවන් පෝය දිනය ඒ වුණත් විහාරය වැඳ පුදා ගන්නට එන පිරිස් දැක ගන්න ලැබෙන්නේ නැහැ. විහාර මන්දිරය පවා වසා දමා තිබෙනවා. ඓතිහාසික වශයෙන් ඉතාමත්ම වැදගත් මෙවැනි ස්ථාන දැක බලාගෙන වැඳ පුදා ගැනීමෙනුත් ඉදිරි සංවර්ධන කටයුතු සඳහා දායක වීමෙනුත් අනාගතය සඳහා මේ පුදබිම් රැකගත හැකියි. වලගම්බා ලෙන් විහාරයේ සිට මීටර 300ක පමණ දුරකින් ඒ පර්වත ප්‍රාකාරයේම පිහිටි තවත් වටිනා විහාරයක් තමයි යටිදොළ පහළ ලෙන් විහාරය. ප්‍රධාන මාර්ගයෙන් වලගම්බා ලෙන් විහාරයට හැරුණු දේවාලයේගම අතුරු මාර්ගයේම වලගම්බා ලෙන් විහාරය පහු කරගෙන ඉදිරියට යන විටයි මේ විහාරය දක්වා දිවෙන ගමන් මාර්ගය මුණ ගැහෙන්නේ. මාර්ගය ආසන්නයේම පිහිටා ඇති ධර්මශාලාව පහු කරගෙන ඉදිරියට යද්දී දැක ගන්න ලැබෙනවා සංඝාවාසය. සංඝාවාසය පසු කරමින් පියගැට පෙළ ඔස්සේ ළඟා විය හැකි වෙනවා කඳු බෑවුමේ පිහිටි ලෙන් විහාරය දක්වා. කටාරම් කෙටු ගල්ලෙනක් තුළ විහාර මන්දිරය වගේම ආලින්දයක් වැනි කොටසේ කුඩා චෛත්‍ය ඉදිකර තිබෙනවා. ඇතුළත ලෙන් විහාරය තුළ මහනුවර යුගයට නෑකම් කියන ප්‍රතිමා හා බිතුසිතුවම් බොහෝ දුරට මුල් ස්වරූපය ආරක්ෂා වන පරිදි ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. ලෙව්කේ දිසාව විසින් එකල මෙම විහාරය ප්‍රතිසංස්කරණය කර ඇති බව කියවෙනවා. ඔහුගේ රුව සහිත සිතුවමක්ද දැක ගන්න ලැබෙනවා ලෙන් විහාරයේ පිටත ඉදිරිපස බිත්තියේ. මේ දිනවල ස්වාමීන් වහන්සේ නමක් වැඩවාසය නොකරන නිසා විහාර මන්දිරය වසා දමා තිබෙනවා. විවිධ කාල වකවානුවලදී යටිදොළ පහළ ලෙන් විහාරය මේ ආකාරයෙන් ස්වාමීන් වහන්සේලා වැඩවාසය නොකිරීම නිසා වසා දමා තිබූ අවස්ථා පිළිබඳව අහන්න ලැබෙනවා. කෙසේ නමුත් පොහොය දිනයක පවා මේ ආකාරයෙන් වසා දමා තිබුණත් විහාරය හා අවට පරිසරය සුද්ධ පවිත්‍ර කොට තබා ගැනීමට ගම්වාසීන් කටයුතු කර තිබීම සතුටට කරුණක්. HCP බෙල් මහතාගේ කෑගලු පුරාවිද්‍යා වාර්තාවේ පවා යටිදොළ පහළ ලෙන් විහාරය පිළිබඳව සඳහන් කර තිබෙනවා මේ ආකාරයට. පන්සලේ සිට ගල්පඩි 100ක් පමණ නැගීමට ඇත. ආලින්දය අඩි 13යි අඟල් 8ක් පමණ දිගති පහත මාලයකින් යුක්තය. දකුණු පසින් කඳු පාමුල පිහිටි කුඩා දාගැබකි. හැලමඩ විහාරය මෙන් මෙහිද ඉදිරි පසින් හා අනෙක් පසින් ඇතුළු වීමට දොරටු ඇත. එහි ප්‍රමාණය දිගින් අඩි 28යි අඟල් 4කි. පළල අඩි 14යි අඟල් 8කි. වම් පසින් විෂ්ණු දෙවියන් හා බුදුරදුන්ගේ හිටි පිළිමය ගල් පර්වතයට ඉදිරිපසින් බුදු පිළිම 4ක් ඉදිකර ඇති අතර එයින් 2ක් හිටි පිළිමය. වහලය මාර පරාජය කරන චිත්‍ර නිර්මාණය කර ඇති අතර ඉදිරිපස බිත්තියේ පිළිමවල හිස කොටස තරමක් නොගැලපෙන ප්‍රමාණයට ඉදිකර තිබේ. මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු අවසාන වරට ලෙව්කේ දිසාවගේ අධීක්ෂණය යටතේ සිදු කර ඇත. ඒ ආදි වශයෙන්ුයි යටිදොළ පහළ ලෙන් විහාරය පිළිබඳව HCP බෙල් මහතාගේ පුරාවිද්‍යා වාර්තාවේ සඳහන් කර ඇත්තේ. ලෙන් විහාරයට ඇතුළු වන දොරටුව ඉදිරිපසින් දැකගත හැකි වෙනවා පැරණි ශෛලමය සඳකඩ පහණක්. ප්‍රධාන ලෙන කෙළවරේ සිට ඊට පිටතින් බිත්ති බැඳ සකස් කළ තවත් කුඩා ලෙන් කුටියක් දැකගත හැකි. ශෛලමය ප්‍රාකාරයකින් වට කළ බෝධීන් වහන්සේ ලෙන් විහාරයට තරමක් උස් ස්ථානයකයි පිහිටුවා තිබෙන්නේ. කටාරම් සහිතව පිහිටුවා ඇති මෙහි ගල්ලෙනද ඇතුළුව වීරගොඩ වලගම්බා විහාරය දක්වා පර්වත ප්‍රාකාරයේ ඇති ලෙන් 5ක් පමණ අතීතයේදී භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලා පරිහරණය කළ ඒවා බවත් අනුරාධපුර යුගය දක්වා ඒවායේ අතීතය දිව යන බවත් කියවෙනවා.
අද වන විට මෙසේ වසා දමා තිබුණත් දැකගත යුතු වැඳ පුදාගත යුතු වැදගත් ස්ථාන හැටියට මෙවැනි පුදබිම් අනාගතය සඳහා සුරැකිය යුතුයි.